Welcome to Kupia, your technology knowledge hub. ඔන්න අදත් කුප්පිය තවත් lookup function එකක් ගැන. මොකද්ද අද අපි කතා කරන්න යන lookup function එක? අද අපි කතා කරන්න යන්නේ XLOOKUP. මොකද්ද XLOOKUP වල තියෙන වෙනස? XLOOKUP වල තියෙන වෙනස තමයි අපි කතා කරුවා lookup, VLOOKUP, HLOOKUP මේ හැම එකකින්ම කරන වැඩේ අපිට XLOOKUP පාවිච්චි කරලා කරන්න පුළුවන් සහ ඊට වැඩිය හොඳට. මේක සුපිරියක් අත්තරම Excel පාවිච්චි කරන අයට අපි බලමු කොහොමද මෙන්න මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්න කියලා. පුරුදු විදිහට අපේ data table එක තියෙනවා. අපි මේ data ටික පාවිච්චි කරලා බලමු කොහොමද XLOOKUP වැඩ කරන්න කියලා. data ටිකේ මම city කියන එක අයින් කරගත්තා. මෙන්න මේ date එකට against තියෙන city එක කොහොමද මේ data set එකට lookup කරන්නේ නැත්නම් pull කරන්නේ කියලා. අපි ලියමු ෆන්ක්ෂන් එක. සමානයි XLOOKUP. මේකෙදි අපි පළවෙනිට පුරුදු විදිහට නම් දෙන්නේ මොකද්ද හොයන්නේ? අපිට හොයන්න ඕනේ city එක මොකේට against ද state එකට against. හරි. අපි හොයන්නේ එතකොට state එකට against city එක. state එක select කරුවා. තමා lookup array එක කියන්නේ කොහෙන්ද මේක හොයන්නේ? state එකට against තමයි අපි හොයන්නේ. අපි state කියන column එක select කරුවා. තමා return array එක මොකක්ද අපිට පුල් කරගන්න ඕනේ? අපිට පුල් කරගන්න ඕනේ city එක. මෙන්න select කරුවා city එක තියෙන column එක, B column එක. මෙතනදී තවත් විශේෂ දෙයක් තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති VLOOKUP, HLOOKUP, lookup පාවිච්චි කරද්දී අපි පාවිච්චි කරුවා if error කියලා function එකක්. අන්න ඒ if error කියන එක මේ XLOOKUP කියන function එකට inbuilt වෙනවා. ඒ කියන්නේ error එකක් තිබ්බොත් නැත්නම් අපිට identify කරගන්න බැරි value එකක් තිබ්බොත් මොකද කරන්න ඕනේ කියලා මේ function එක ඇතුළෙම තියෙනවා option එකක් අපිට දෙන්න. දැන් if not found අපි මොකද කරන්නේ? අපි දෙමු අපිට දෙන්න කියලා no data. මෙන්න අපි වරහන වැව්වා. double click කරා data ටික copy කරගත්තා පල්ලෙහාට. මේක හරි lazy ඒ වගේම හරි powerful function එකක්. අපි තාපත් try කරමු. මෙතන තියෙනවා ID number එක, customer name එක තියෙනවා, city එක තියෙනවා. අපි ටක් ගාලා දාලා බලමු කොහොමද XLOOKUP වැඩ කරන්නේ කියලා. XLOOKUP හොයන්න යන්නේ ID එක. කොහෙන්ද ID එක හොයන්නේ? මෙන්න මේ column එකෙන්. මොකද්ද අපි ගන්න යන්නේ ID එකට against customer name එක. customer name එක තියෙන්නේ C column එකේ. customer name එක නැත්තම් මොකද්ද අපි දෙන්න ඕනේ? පෙරේක් කැල්ල no data අරනවා. අපි යගම් city එකක් ගමු. සමානයි XLOOKUP. මොකද්ද හොයන්නේ? ඔල ID එක. කොහෙන්ද හොයන්නේ? ඉතින් range එකක් මේ පාර. එන්න select කරලා range එක. ඒට range එක lock කරගන්නවා F4 පාවිච්චි කරලා. return array එක යන්න යන්නේ city එක. city එක තියෙන ඒට range එක ඕගෙහු F4 පාවිච්චි කරලා lock කරගත්ත range එක. පෙරක no data රණම ගත්තා. මෙන්න තියෙනවා. අපි නිකමට බලමු call ID එක වැරදුනොත් මොකද වෙන්නේ කියලා. එක්කනේ if එක අපි ලියපු no data. තවත් වැදගත් දෙයක් තියෙනවා මෙන්න මේ XLOOKUP එකේ වලට කියන්න. මොකක්ද දන්නවද? ඔයාලට මතක ඇති අපි VLOOKUP පාවිච්චි කරද්දී VLOOKUP එකේදී හැම වෙලේම unique ID එක කියන්නේ index එක තියෙන්න ඕනේ හැම වෙලේම පළවෙනියට. හැබැයි මේකෙදී අපිට එහෙම එකක් නැහැ. unique value එක table එකේ data table එකේ කොතන තිබ්බත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉස්සරහම තියෙන්න ඕන කියලා නියමයක් නැහැ. අපිට කැමති තැනක තිබ්බොත් අපිට index එක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. data edit කරන්න නැතුව කියන්නේ data table එක වෙනස් කරන්න නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලොකු advantage එකක් මේ function එකේ තියෙන. අපි දැන් බලමු classroom එකේ data පාවිච්චි කරලා කොහොමද අපිට XLOOKUP යොදා ගන්න පුළුවන් කියලා. මෙතන තියෙනවා admission number එක list එකක් දාගන්න තියෙන්නේ data validation එකක්. මම ගිය වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද data validation එකක් දාගන්නේ list එකක් දාගන්න drop down එකක් දාගන්නේ කොහොමද කියලා. මම ඒ හින්දා ඒක ගැන කතා කරන්න යන්නේ. අපි ගන්න යන්නේ admission number එකට against
name එක සහ exam marks. අපි දැන් බලමු name එකේ අපිට පේනවා data table එකේ තියෙනවා first name and last name. අපි මෙතනට ගන්න යන්නේ first name එකයි last name එකයි දෙකම එකතු කරලා එකපාර ගන්න යන්නේ. බලමු කොහොමද කරන්නේ කියලා. මානයි x lookup admission number එක තමයි හොයන්න යන්නේ. අපි හොයන්න යන්නේ ඒ column එකේ තියෙන admission number එක. අපිට return array එක කියන්නේ අපිට result එක විදිහට ඕනේ first name එකයි last name එකයි එකතුව. B column එක select කරා. and symbol එක අපි නම් දෙක එකතු කරද්දි මැද ස්පේස් එකක් තියන්න ඕන හින්දා inverted comma මැද්දේ ස්පේස් එකක් තියලා ස්පේස් එක හදා ගන්නවා. ඊට පස්සේ I n symbol එක last name එක comma if error නම් අපි යමු බිඳුව කියලා කරන්න වෙවුවා. දැක්ක නේද? ඒ වගේම exam marks ගමු. මේ කරන්න යන්නේ තවත් චූටි දෙයක්. අපි බලමු first name එකේ last name එකේ එකතුව තියෙනවා name කියන column එකේ. මෙන්න මේ දෙක එකතු කරලා ඒකට match කරලා අපි කොහොමද exam marks ගන්න කියලා. ඒක කරන්නේ මෙහෙමයි. x lookup හොයන්න යන්නේ name එකෙන් name එක select කරා. lookup array එක කොහෙද තියෙන්නේ? හරි lookup array එක තියෙන්නේ first name එක and last name එක ගන්න යන්නේ මොකද්ද? exam marks නැත්තම් no data run close කරා. දැක්ක නේද? 1008 19 1001 නිමල් පෙරරා 78යි. දැක්ක නේද? හරිම ලේසි. හරි අපි තව එකක් දාමු. ලේසියට මෙතනින්ම select කරගන්න admission number එක. මේ කරන්න යන්නේ තවත් පොඩි දෙයක්. ඔයාලට මතක ඇති අපි curly bracket එක array එක පාවිච්චි කරා VLOOKUP function එකේදී. VLOOKUP function එක දෙතුන් පාරක් යොදන අවස්ථාවක් අපි එක function එකෙන් cover කරා. ඒකත් අපිට XLOOKUP එකෙත් කරන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් වෙනස්. VLOOKUP එකේ වගේ අපිට curly brackets පාවිච්චි කරන්න ඕනේ නැහැ. XLOOKUP එකේ ඒක ඊට වඩා චුට්ටක් ඇඩ්වාන්ස් විදිහට තියෙනවා. බලමු කොහොමද පාවිච්චි කරන්න කියලා. සමානයි XLOOKUP admission number එක තමයි හොයන්න යන්නේ comma lookup array එක lookup කරන්න යන්නේ admission number එක මේ table එකේ. හරි return array එක උඩ return එන්න ඕනේ first name last name මේ data ඔක්කොම ටික මෙන්න select කරා comma නැත්නම් no data මෙන්න close කරා. එතනද අපිට XLOOKUP එක හතර පාරක් යොදන අවස්ථාවක් අපි තනි ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා විසඳලා දැම්මා. තවත් එකක් බලමු. මම මෙතනින් ගන්නම් first name last name. first name last name තියෙනවා. අපි ගන්න යන්නේ admission number එක. ඉස්සෙල්ලා මම පෙන්නපු එක ආපස්සට යොදා ගන්න කොහොමද කියලා තමයි දැන් මේ බලන්න හදන්නේ. වැඩි කතා නැතුව අපි යන් ෆන්ක්ෂන් එකට සමානයි XLOOKUP මොකද්ද හොයන්න යන්නේ? first name එකයි last name එකයි lookup array එක තියෙන්නේ කොහෙද? B column එකේ and C column එකේ return value එක මොකද්ද අපිට එන්න ඕන result එක? admission number එක. comma no date. මේක no date කියලාම දාන්න ඕනේ. බිංදුව දාන්න නැත්නම් අනත් තිබ්බත් කමන්නේ. දැක්කනේ? හරි. තවත් එක දෙයක් තියෙනවා. මෙන්න මේ range දෙනකොට එක දෙනකොට හැම වෙලේම සමාන range එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ A1 වල ඉඳන් පටන් අරන් අපි A10 වලට දුන්නා නම් ඊගාව මේ ෆන්ක්ෂන් එක තුළ range select කරද්දිත් අපි කිව්වම B වල තියෙනවා කියලා B1 වල ඉඳන් D10 වලට. ඒ වගේ සමාන range එකක් දෙන්න ඕනේ. දැන් මම මේකේ column select කරපු හින්දා ගැටලුවක් නැහැ. A column එකයි B column එකයි range සමානයි. හැම වෙලේම මේ ranges සමාන වෙන්න ඕනේ. ඉතින් ඒක මතක තියාගන්න. හැම වෙලේම සමාන ranges තමයි අපි select කරන්න ඕනේ. හරි.
දැන් ඔයාලට මතක ඇති අපි h lookup ගැන කතා කරා. h lookup නැත්නම් horizontal lookup ගැන. ඉතින් මේ horizontal lookup එකේ කරන දේත් අපිට පුළුවන් මෙන්න මේ x lookup එකෙන් කරන්න. බලමු example එකක්. සමානයි x lookup. lookup value එක මොකක්ද? අපි මෙන්න මේ admission number එක ගන්න යන්නේ. අපි admission number එක 1001ට අදාළ data ටිකම ගමුකෝ. lookup array එක මොකක්ද? අපි මෙන්න මේ ටික තමයි ගන්න යන්නේ. මම F4 පාවිච්චි කරලා ලොක් කරගත්ත රේන්ජ් එක. 1000කට අදාළ එක තමයි ගන්න යන්නේ. අපි නෑ අපි ගමු 1004. මෙන්න මේ 1004ට අදාළ data ටික තමයි ඉල්ලන්න ඕනේ. ලොක් කරා. බිඳුව රහන වෙවුවා. 1004ට මෙන්න admission number එක ආවා. ඩබල් ක්ලික් කරලා පල්ලෙහාට මෙන්න data ටික. දැකනද x lookup එකෙන් lookup function එක cover වෙනවා, vlookup function එක cover වෙනවා, h lookup function එක cover වෙනවා. ඉතින් මේ ඔක්කොමත් cover වෙලා තව ඊට වැඩිය එහා ගිය වැඩ ටිකක් කරන්න පුළුවන් මෙන්න මේ x lookup කියන function එක. ඒකයි මම මේ කිව්වේ මේක සුපිරියක් කියලා. ඉතින් ඔයාලා try කරලා බලන්න පුරුදු විදිහට මම data sheet එකේ download link එක දාන්නම් first comment එකේ සහ description එකේ download කරගන්න file එක try කරලා බලන්න ඔයාලට පුළුවන්ද මෙන්න මේ x lookup එකේ වැඩ කරන්න කියලා. try කරලා මොකක් හරි ගැටලුවක් ආවොත් comment එකක් දාගෙන යන්න. මම comment එකට reply එකක් කියන්නම්. මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ දැනුම අපිත් එක්ක share කරගන්න. comment කරන්න. එහෙම නැත්නම් අපිට mail කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකල් ගිහින් එන්න. සුබ දවසක්.